විශේෂ නිවේදනයක් තියෙනවා ඉතාලියට අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට සහ ඉතාලියට අලුතෙන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ටයි මේ විශේෂ නිවේදනය ස්ක්‍රිප්ට් කරන්න එපා මේක සම්පූර්ණයෙන්ම හොඳටම අහන්න ස්ක්‍රිප්ට් කරොත් ඔයගලන්ට වැදගත් කරුණු මිස් වෙන්න පුළුවන් ඒ හින්දායි මම මෙහෙම කියන්නේ යුරෝපා සංගමය 2026 ජූනි 12 ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන සරණාගත නීතියට සමගාමීව තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ ඉතාලි රජයෙන් අලුතෙන් ගත්තු තීරණයක් තියෙනවා ඒ කියන්නේ අනවසර පදිංචිකරුවන් ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් නැති ගොඩාක් අයව බුරුතු පිටින් තමන්ගේ රටවල් වලට පිටමං කරලා යවනවා. ඒ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක්ද සිටින බවට අපට වාර්තා වෙනවා. මේ අද දවස වන විට 230ක් පමණ ඉතාලියෙන් පිටුවහල් කරලා තිබෙනවා. මේ වන විට 230ක් පිටුවහල් කරලායි කියලා කියන්නේ මහා කාලයක් නෙවෙයි. මාර්තු සිට මැයි දක්වා ඒ කාල පරාසය තුල තමයි මේ පුද්ගලයන් ඉතාලියෙන් පිටුවහල් කරලා තියෙන්නේ. මේ දැන් ඩොකියුමන්ට්ස් නැති අය හරි වේගයෙන් එකතු කරලා මේගොල්ලන් හොයලා පිටුවහල් කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ටාගට් එක ඇවිල්ලා මේ අවුරුද්ද අවසාන වන විට 10000ක් ඉතාලියේ අනවසර පදිංචිකරුවන් පිටුවහල් කිරීමටයි. රජයෙන් ගත්තු ප්‍රබල තීරණයක් අන්න ඒක. මෙම ඉතාලියේ ඉන්න අනවසර පදිංචිකරුවන් පිටුවහල් කිරීමට ප්‍රධාන හේතුව වන්නේ මේගොල්ලෝ මහා පරිමාණයෙන් කරන අපරාධ. මේගොල්ලෝ අපරාධ කරාට පස්සේ මේගොල්ලන්ගේ කිසිම ඒගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරක් රජයේ සතුව නැති නිසා මේගොල්ලන්ට අපරාධ කර මේ ඉතාලියේ විතරක් නෙවෙයි මුළු යුරෝපයේම හැංගි ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේගොල්ලෝ මෙවැනි තීරණ අරන් තියෙන්නේ මුළු යුරෝපයේම. මේ ඩොකියුමන්ට්ස් නැති පුද්ගලයන් සොයා යාම ඉතාලිය තුල සිදුවන්නේ ඉතාමත්ම රහසිගතවයි. ඉතාලියේ CID එක තමයි මේ සිද්ධියට මුල පුරන්නේ. ඉතාලියේ පොලිසි වර්ග කිහිපයක්ම ඉන්නවා මේ ඕනෑම පොලිසියකට පුළුවන් ඒ දේ කරන්න. අපි නොසිතන වෙලාවක නොසිතන මොහොතක අපේ ඩොකියුමන්ට් චෙක් කරන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී තමයි අපේ ධන රින මාරු වෙන්නේ. ඒ දන්නවද මං එහෙම කියන්නේ අපේ සමහර ශ්‍රී ලාංකිකයින් ඉන්නවා ඩොකියුමන්ට් හදලා තියෙන්නේ ගෙදර තියලා යන්නයි. ඒගොල්ලෝ යද්දිස් ගොඩාක් කට්ටිය ඩොකියුමන්ට්ස් අරන් යන්නේ නැහැ. ඩෙන්ටිටි එකක්වත් අරන් යන්නේ නැහැ. ළඟපාතකට යන හින්දා ඩොකියුමන්ට්ස් තියලා යනවා. බැරි වෙලාවක චෙක් කරොත් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසායි අපි හැම මොහොතකම අපේ ඩොකියුමන්ට් එක ළඟ තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම වැදගත් පෙරමස්තුති සොජෝර්ණ එක ළඟ තියෙන්න ඕන. තවත් දෙයක් තමයි අපේ පෙරමස්තුති සොජෝර්ණ එක කල්යුකුත් වෙන්න කලින් අලුත් කරගන්න ඕන. සමහර විට සොජෝර්ණ එක හංගලා අරන් තියලා තියෙන නිසා අපි දන්නේ නැහැ කවද්ද එක්ස්පයර් වෙන්නේ කියලා. සමහර විට අපි ඩොකියුමන්ට් හොයද්දී ඒක අතට හම්බුනහම තමයි අපි දන්නේ අනේ එක්ස්පයර් වෙලා කියලා. එතකොට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඩොකියුමන්ට්ස් තියෙන කට්ටිය තමන්ගේ ඩොකියුමන්ට්ස් ගැන අවධානයෙන් සිටින්න. මේ ඩොකියුමන්ට්ස් නැති පුද්ගලයන්ව පිටුවහල් කිරීමට බලපාන තවත් සාධකයක් තමයි මේ පුද්ගලයෝ හරහා ඉතාලිය තුල විතරක් නෙවෙයි මුළු යුරෝපය තුලම අන්තවාදය මහා පරිමාණයෙන් පැතිරමින් යනවා. මේක වළක්වා ගන්න බැරි මහා හිස රදයක් වෙලා තියෙනවා මේ ස්වදේශිකයන්ට. මේ සරණාගතයින්ට මුලින් ඉතාලියට සහ යුරෝපයට ඇතුල් වෙන්න අවසර දුන්නට මුන් කවදාවත් ඒ රටවල් වලට ආවේනිකව වෙනස් වෙලා නැහැ. උන්ගේ රටවල් වල ක්‍රියාත්මක වුණු ආගමට අනුව තමයි උන් මේ රටවල් වලත් ක්‍රියාත්මක වෙන්න හදන්නේ. උන්ගේ සංස්කෘතිය තමයි මේ රටවල් වලත් ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඉතින් ඒවට ඉඩ දෙන්න බැරි නිසා තමයි මේ යුරෝපා සංගමය ප්‍රබල තීරණ අරන් තියෙන්නේ. ඉතින් මෙවැනි පුද්ගලයන් නිසා තමයි යුරෝපා සංගමය මෙවැනි තීරණ අරන් තියෙන්නේ. ඉතින් මේ තීරණ අපේ ශ්‍රී ලාංකිකයන්ටද එකසේ බලපානවා. ඉතින් මම විශේෂයෙන් දෙයක් කියන්න ඕන මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොත වෙද්දිත් ඉතාලියේ ඩොකියුමන්ට්ස් නැතුව සරණාගතයන් විදියට ඒ කියන්නේ රිෆියුජි දාන්න බලාගෙන ඉන්නව නම් එක තප්පරයක්වත් පරක්කු වෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනින් භාෂාව දන්න කෙනෙක් අරගෙන පොලිසියට යන්න කුස්තූරා ඔෆිෂියල් ඉමිග්‍රේෂන් එකට යන්න ගිහිල්ලා එතන රෙජිස්ටර් වෙන්න ඒක තමයි ඔයාලට කරන්න තියෙන පළවෙනි වැඩේ. ඒක මිස් කරගන්න එපා. මොකද තව මාසයක්වත් නැහැ රිෆියුජි ඉන්න අයව සරණාගත කඳවුරු වලට අරන් යනවා. මීට ඉස්සර නම් ඉතාලිය නෙමේ යුරෝපයේ ඕනම තැනක හිටියත් ඔයගොල්ලෝ රිෆියුජි ඉල්ලුවට ඒ තමන් ජීවත් වෙන නගරයේ හෝ ඒ රටේම ඉන්න පුළුවන්. දැන් එහෙම නෙමෙයි. ජූනි 12 වෙනිදා ඒ කියන්නේ 2026 ජූනි 12න් පස්සේ ඔයා රිෆියුජි ඉල්ලන්න ගියොත් ඔයාව පොලිසියෙන් කෙලින්ම ඔයාව සරණාගත කඳවුරු වලට අරගෙන යනවාමයි. ඔයාව බය කරන්න කියනව නෙමෙයි. 2026 ජූනි 12න් පස්සේ ඔයා රිෆියුජි ඉල්ලුවොත් ඔයාව අනිවාර්යයෙන්ම අරන් යනවා. ඒක ස්ථිරයි. මේ යුරෝපා සංගමයේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ 2026 ජූනි 12න් පස්සේ හින්දායි. අන්න ඒ දේ සිද්ධ වෙන්නේ. මේ සරණාගත කඳවුරු තියෙන්නේ ඉතාලියවක්වත් යුරෝපයක්වත් නෙමෙයි. මේවා ගොඩාක් තියෙන්නේ මේ යුරෝපයෙන් පිට. ඒ කියන්නේ අප්‍රිකන් රටවල් වල වෙන්න පුළුවන්, වෙනත් දුෂ්කර රටවල් වල වෙන්න පුළුවන්. ඉතාලිය යුරෝපයේ තියෙන සැප නැහැ. ඒවල දුක් විඳින්නයි වෙන්නේ. ඒ හින්දායි මම ඔයගොල්ලන්ට කියන්නේ පුළුවන් තරම් ඉක්මනට කුස්තූරා ඔෆිෂියල් ඉමිග්‍රේෂන් එකට යන්න ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. 2026 ජූනි 12ට කලින් ඉක්මන් කරන්න කාලය සීමිතයි.
මෙච්චර මම ඔයගොල්ලන්ට පුනපුනා කියන්නේ කාලේ ඉතාමත්ම සීමිතයි. එහෙනම් මම නැවතත් හමු වෙන්නම්. ඔයගොල්ලන්ට යහපතක්ම වේවා. පුළුවන් තරම් ඉක්මනට වැඩේ කරගන්න. ජයම වේවා. සිලොන් ජය YouTube එක තුලින් අපි නැවතත් හමෙමු. ඒත් ඔබට ජයම වේවා. ජය වේවා.